සර් මෙයා තමයි අර මනුස්සයා. සර් මෙයා මොකද කරන්නේ? මම මෙයා ගැන බලාගන්න. දැන්ට ඔයාලා දෙන්න යන්නකෝ. නිකන් නම් අතාරින්න බෑ සර්. මට හින්න දෙයක් කරන්න ඕන. මමත් එහෙම තමයි හිතන් හිටියේ. බලමු. ඔයාලා දෙන්න දැන්ට යන්න යන ගමන් ලුණු පෙරසට එන්න කියලාගෙන යන්නකෝ. හරි සර්. අනේ සර් මම පිළිගන්නවා සර් මම වැරද්දක් කළේ කියලා. එහෙමයි කියන ඔය ලොකු ලොකු මහතුරුන්ට කතා කරලා මට දඬුවම් දෙන්න හදන්න එපා සර්. මම පොරොන්දු වෙනවා. මම පොරොන්දු වෙනවා ආයේ මේ පැත්ත බලා දෙන්නේ නැහැ කියලා. අනේ සර් මං අහිංසක දරු පවුල්කාරයෙක් සර්. පොඩි උංග මට ගිනි තියන්න බැරි හින්දායි මම මේ කොන්ත්‍රාත්තුව බාරගත්තේ. අනේ මට යන්න දෙන්න සර්. යන්න දෙන්නකෝ. මට දැනගන්න ඕනේ තමුන් මේ මොකද්ද කරන්න හැදුවේ කියලා. ඒකින්ද ලුණු වල සර් එනක අයිමු. දැන් උදේට කාලා දෙන්නේ. මොනවද බොන්නේ? හොට්ද කූල්ද? අම්මව තාම මුකුත් කාලා නැහැ සර්. මට තේරෙනවා. සර්ලා මගේ බඩකටත් පුරවලා ඇඟපතටත් හොඳ තඩි බෑමක් දෙන්න නේ හදන්නේ. අපිට බර්ගර් එකකුයි කූල් ඩ්‍රින්ක් එකකුයි කරන්න. අනේ සර් මට ඕනේ දඬුවමක් දෙන්න. හැබැයි මම පොලිසියට නම් අල්ලලා දෙන්න එපා. එහෙම කරොත් මගේ ගෑණුයි දරුවෝ යනාදයි සර්. ඉස්සෙල්ලා මේක කාලා මේක බීලා ඉන්නකො. හරි සර්. මං කන්න. කොහොමද? වහ ගන්න වෙලා තියෙන වෙලාවේ මේ වගේ එකක් කාලා මේ වගේ එකක් බොනේ හොඳයි නේද සර්? අනිත් එක කාලා මරණ අකාල මරණ කියලා එකකුත් තියෙනව නේද සර්? කන්න. එන්න මිස ලුණු වල ඉඳ ගන්න. සර් මම දැනන් හිටියා සර් මම හොයාගෙන එයි කියලා. මං සර් එනකම් බලාගෙන හිටියේ. ඉතින් කොහොමද සැපසනීප? සර් වෙදෙන්ට ආව කියන්නේ ඉතින් සැප කන්නේ තමයි. හැබැයි සර් මාව මේ තත්ත්වෙට පත් කරපු එවුන්ට දඬුවම් දෙන්න ඕනේ. කාටවත් දඬුවම් දෙන්න අපිට අයිතියක් නැහැ. අපි ළඟට එන අයට නොකරපු වැරදි වලට දඬුවම් විඳින්නේ නැතුව හරි පාරෙන් වට ගිහිල්ලා ජීවිතේ ජය ගන්න උදව් කරන එක තමයි අපේ යුතුයකම සහ වගකීම. ඇත්ත ඇත්ත. කියන්න ඕනේ නම් බාන්න තමුන් නැරි මෙහාට එන අයට ඒ වගේ කරේ. එහෙමයි සර්. මං ආතක් පාතන් නැතුව ගෙදෙට්ට වෙලා ඉන්නකොට අන්නේ ඒජන්සි මහත්තයා කිව්වා ඒගොල්ලෝ ආයතනයේ එක්කෙනෙක් කවුරු හරි ගෙනල්ලා දුන්නොත් එහෙම ඒ එක්කෙනෙකුට රුපියල් කියනවා කියලා. අන්න ඒක නිසායි සර් මං එහෙම කරේ. දැන් ওই විදිහට තව දැන් කීයකට ගියාද? මෙහෙම කිසිම තැනකට ගියේ නෑ සර්. හැබැයි මම මගේ ලේසියට ටවුන් එකේ තැන් තැන් වලට ගිහිල්ලා කීප දෙනෙක්ගෙන් ඇහුවා රට රැකියාවකට කාන්තාවෝ යනවා නම් වැඩිම දෙනෙක් යන්නේ මොන ඒජන්සි වලටද කියලා. එහෙම ඇහුවම ගොඩක් අය කිව්වේ කුරුණෑගල උසාවිය ඉස්සරහා තියෙන ට්‍රාන්ස්ගල්ෆ් එක ළඟට යන්න කියලා. ට්‍රාන්ස්ගල්ෆ් එක ඇතුළට කියපු කෙනෙක් ආයේ කවදාවත් වෙන පාරකට නම් හැරෙන්නේ නැහැ කියලාත් කිව්වා. එයාලා පරම්පරා ගානක බැඳීමක් ඇති කරගන්නවා කියලාත් කිව්වා. අවුරුදු 35ක් තිස්සේ රට යන්න කලිනුයි පසුවයි අකණ්ඩව හොඳම සේවාවක් ලැබෙන ආයතනයේ ට්‍රාන්ස්ගල්ෆ් එවත් ටීජීඑල් කියලාත් කිව්වා. ඉතින් ඒක නිසා මම මෙතනට ආවා. එච්චර දේවල් හොයාගෙනත් මෙහෙම කරන එක වැරදි කියලා හිතුන්නේ නැද්ද? මෙහෙම නිසා දැන් සර්ලා යවන්නේ හරි ප්‍රමිතියක් තියෙන නිවැරදි පුහුණුවකින් සාතික කරගත්ත සේවක සේවිකාවෝ විතරනේ. අරගොල්ලන්ට ඒව මොකුත් ඕනේ නැහැ කියලා කිව්වා. මොන හරි අමුතුවෙන් ලියකිවිලි හරි මොන හරි ඕනුනොත් මේවා ඒගොල්ලෝම හදලා දෙන්නම් කියලා කිව්වා. තව ඉතින් කියන්නකෝ අපේ විස්තර ටික. මෙහෙමයි. ට්‍රාන්ස්ගල්ෆ් කුරුණෑගල අපි විදේශගත කරන්නේ සුදුසුකම් තියෙන පළපුරුද්දක් සහිත කාන්තාවන් පමණයි.
ඉතින් පළපුරුද්දක් සහිත කෙනෙක් ආවොත් එයාට පුළුවන් සති 2ක් 3ක් වගේ ඉතාමත් කෙටි කාලෙකින් විදේශගත වෙන්න. හැබැයි මේක බලන ඔයා නුපුහුණු කිසිම සුදුසුකමක් නැති කාන්තාවක් නම් ඔයා බය වෙන්න එපා. ඔයාට තමා ලංකාවේ රජයෙන් අධීක්ෂණය වෙන විශාලතම පුහුණු මධ්‍යස්ථානය වෙන ට්‍රාන්ස්ගල්ෆ් අපේම පුහුණු මධ්‍යස්ථානය තියෙන්නේ. ඉතින් මේක නේවාසික පහසුකම් සියල්ල සමගින් දින 28ක පුහුණුවක් ලබා දීලා ඒ විතරක් නෙවෙයි අවසානයේදී NVQ සහතික පත්‍රිකුත් දීලා ඔයාව ඉතාමත් සුදුසු වෘත්තිකයෙක් බවට පත් කරලා විශ්වාසදායී ලෙස සහ හරි පාරෙන් රට යවන්න ට්‍රාන්ස්ගල්ෆ් අපි කටයුතු කරනවා. මේ වීඩියෝ එක බලන ඔයා හිතනවා ඇති ඔයත් රට ගිහිල්ලා මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ට්‍රාන්ස්ගල්ෆ් කුරුණෑගල විදේශ රැකියා ආයතනය අපි ඒ ප්‍රශ්නේ ගැන බලනවා කියලා. ඉතින් පැය 24 අකණ්ඩ සේවාවක් ලබා දෙන කම්ප්ලේන්ට් ඩිපාර්ට්මන්ට් එකක් තියෙන්නේ ගැටලුවක් ඇති වෙන ඔයා ගැන කතා කරන්න. මේක තියාගන්නකො. ඇයි සර්? ඔගෙන් ගෙදරට මොනවද අරයි යන්න. අපි කොතන හිටියත් මිනිස්සුනේ ඒ හින්දා මනුස්සකම රැකගෙන මනුස්සයන්ට හරිම පාර පෙන්නන. මට තේරෙනවා සර්. වැරදි වැඩකට වුණත් මාත් ඇවිල්ලා හොඳ වෙලාවට හිටගත්තේ හරි තැන. මෙතනින් එහාට සර් මට හම්බෙන හැම කෙනාටම මේ ආයතනයේ ගැනයි. සර්ලගේ මනුස්සකම ගැනයි. සර්ලා මෙහෙට එන අයට ලබා දෙන කාරුණික සේවාව ගැනයි ආයේ සිරිස් ගාලා කියනවා දොමෙන් යන්න. නෑ අපි ගැන විස්තර අමුතුවෙන් කියන්න යන්න ඕනේ නෑ. රටේ නම්බුවක් තියාගෙන තමන්ගේ ජීවිතයත් ආරක්ෂා කරගෙන වගකීම් සහගතව හරිම පාරෙන් රට යන්න කැමති අයට මෙහෙට එන්න කියන්න. මිස්ටර් සිරි එන්න. ඇයිස මට එන්න කිව්වේ? ඔයාට පුංචි තෑග්ගක් තියෙනවා අපේ. මට? ඔව් මේක තියාගන්න. ඇයිස උනේ? ඔයා එව්වා කියලා 8 දෙනෙක් අපේ ආයතනයට ආවා රට යන්න. එයාලට හරි පාර පෙන්වුවට තමයි ওই තෑග්ග අපේ. ඒස මෙච්චර ගාලා? ඒක අතට කමක් නැහැ නේද? අපි ඒගොල්ලන්ට හරි පාර කියලානේ තියෙන්නේ. ඒක නිසා පඩියෙන් කපලා වේගාර ගත්තට කමක් නැහැ නේ. ඔයා ඉතින් ආයේ වැරදි පාරේ තමයි යන්න හදන්නේ. ඇයිස? මෙහෙන් රට ගිය කෙනෙක්ගේ පඩියෙන් කපලා කිසිම කෙනෙක්ට ගාස්තුවක් අපි ගෙවන්නේ නැහැ. ඒක දෙන්නේ අපි ගානේ. අපි හැමෝගෙම වටිනාකමයි සේවයයි අගයන්න පුරුදු ආයතනයක්. ඒකයි ට්‍රාන්ස්ගල්ෆ් අපි හැම වෙලේම හැමෝටම වඩා ඉදිරියෙන් ඉන්නේ. හරි පාරෙන් රට යන්න ට්‍රාන්ස්ගල්ෆ් කුරුණෑගල උසාවිය ඉදිරිපිට නුවර පාර කුරුණෑගල 076 10 10 100